guys, good morning. අද මම කරන්න යන්නේ food challenge video එකක්. food challenge එකක්. මෙන්න මෙයත් එක්ක තමයි video එක කරන්නේ. පේන්නේ නෑනේ. මෙන්න මෙයත් එක්ක තමයි video එක කරන්නේ. මම ටගාලා noodles දෙක හදාගෙන එන්නම් බලමු අද ඉතිලා 2000 years later. ඔන්න අපි රාමීන් දෙක හදාගෙන ආවා. මෙන්න මේ රාමීන් එක තමයි අපි ගත්තේ. නකාව එක. ඇල්ලිද අල්ලිද දන්නේ. අපිට පාර මාරු වෙලා එහා පැත්තට යන්න කමට අපි මේක ගත්තා. බලමු. මේ ඔන්න නීති ටික කියන්නත් දැන්. හරිද? නීති තමයි දැන් වතුර බොන්න බෑ. වතුර බෝතල් දෙකක් තියෙනවා දෙන්නට. ඉතින් දෙන්නද වතුර බෝතල් තියෙන කීවේ? බෑ. කාලේ ඉවරලා තමයි වතුර බොන්න පුළුවන්. ඊට පස්සේ කන ගමන් ප්‍රශ්න අහනවා. මම ඔයාගේ ප්‍රශ්න අහනවා. ඔයා මේ ප්‍රශ්නයක් අහනවා. ඒකට උත්තර දෙන්න ඕන. ඊට පස්සේ පරදින එක්කෙනා සිංදුවක් කියන්න ඕනේ. සම්පූර්ණ සිංදුවක් නේ. පොඩි කෑල්ලක් කියන්න ඕන. හරි? නෑ. ඔන්න පටන් ගමු නේ එහෙනම්. ඔන්න 1 කනවා කියන්නේ. ඔය කවුන්ට් කරන්න. A few moments later. ප්‍රශ්න අහන්න. මං අහන්නද? පොඩක් සැරයි guys. ප්‍රශ්න අහන්න. ඔහන් ඉස්සෙල්ලා. මාලා අපි දෙන්න පළවෙනිටම හම්බුන දේ මොකක්ද? හරිනේ වැඩි. කියන්න. හරිනේ වැඩි. මාර්තු. මාර්තු 20 දුකද? හරිද? දල්ලේ වඩත් කොහමරි මියුසිකල් එකේ තිබ්බ දවසේ. කිය. අහන්න දෙන්න. යා කාලත් ඉවරයි. ගයිස් සරයි. මං කිව්වද වතුර බොන්න පුළුවන් කියලා? නෑ. වතුර බොන්න එපා කිව්වා. අපි ගම්මිරිස් කෑලි මිරිස් එකතු කරා. ඒ නිසා දැල්නේ. ඉතින් තෝල්දා. ප්‍රශ්නයක් අහන්න. ජීවිතේ හදපු අමුතුම කෑම එකක් මොකක්ද? එදා ඉසෙල්වලි කේක් එකක් ඇදුවේ. ඒක. හැබැයි රසයි ගයිස් ඒක. මිට කලින් මමත් කාලම නෑ. මුන් දැනගන්නවා. මට කියන්න ඉස්සක් වෙන්නේ මං හදන කෑම රසයිද? ඔව් රසයි. දැන් ඔයා අහන්න ඕන. ඔයා අහන්න ඕන. ඔයා මට හිමීට කන්න කියලා ඔයා කන ඉක්මනට මම මේක කන්න කිව්වේ. මේ ඔක්කොම එතන කරලා එකපාර කටේ දාගන්න බැරිුවේ.
ප්‍රශ්න අහලා ගයිස් මෙයා දන්නවා මම හිමින් කන්නේ කියලා. ඒකින්ද අපිට කම්පට හැමදේම ප්ලෑන් කරගෙන තියෙන්නේ. ප්‍රශ්න අහන්න. මතක් කරන්න. මේකට ඔයා හදන කැමරත් එක සංසන්දනය කරලා මේකට ලකුණු කීයක් වගේ දෙන්න පුළුවන්. අය ඒ කරන්න ඕන ඔයා මම මේ මගෙන් අහන්න මම දැන් ආවේ. දැන් මම නේ මට කියන්න අහලා ඉන්න ප්‍රශ්නයක් ඉවර කරන්න ඉන්න හැදේ. මට කියලා ඔයා වැඩියෙන්ම ආදරේ කාටද? වාද අය මට ආදරේ ඔයානේ යවන්න ඕනේ. ඇති කරන්න මාස 7 කවුද? ඇති කරන්න ආසම 7. බලන්න අස බෑ වේගෙන් කන්න බෑ. ඉතින් වේගෙන් නැත්නම් කන්න. අනේ මේක ගයිස් මම ගියා. ගයිස් හොදි බේරන්න බෑ. බෑ එහෙම කන්න බෑ. මේව කන්න කොහොමද? බෑ බෑ. ගයිස් මේ සාධාරණ නැද්ද කියලා කමෙන්ට් එකක් දාන්න යටි. මම කාරි වෙලයි. මේ හතුරු කරවා. මේක විතරයි කන්න කිව්වේ. සාධාරණ නැද්ද කියලා ගයිස් කියන්න. ඒ බලන්න. අම්මෝ. බෑ මේ ටික කන්න ඕන. බෑ. අසාධාරණයි. නෑ. හැබැයි මම සින්දුවක් කියන්නම්. හැබැයි මම පැරදි නෑ. හරිද? මම කියන්න සින්දුවක්. මොකද කියන්නේ? ආ මෙන්න කියන්නේ. ආදි. එන කියන්නම්. පුර පොය හඳට බැඳුන අර කාලනුන් ගී හඬින් කියන පෙම් කතා අසාගෙන වරින් නීල වලාවේ ඇගේ පෙම් කතා අසාගෙන වරින් දිනුවේ කවුද පැරදුනේ කවුද කියලා හරියටම කවුද ඉන්නේ පැරදුනේ කවුද කියලා කමෙන්ට් එකක් දාන්න. මෙයා පෑලි ඉතිරි කරා මේ චූටි පෑලි. මම ගන්න බෑ ගයිස් මේකෙන්. මම මේවා ඉතිරි කරේ නෑ. කවුද ඉන්නේ කියලා කියන්න කමෙන්ට් එකක් දාන්න. එතකොට ලයික් එකක් දාන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එක කොහමද හොඳයිද කියලා කියන්න. අඩුපාඩු තියෙනවා නම් ඒවත් කියන්න. එහෙනම් අදට කියලා එන්නම්. බයි. බයි ගයිස්.